අපි උදේන්ම පිටත් වුණා ඩ්‍රින්ක් හොයන්න. මගදී දඹුල්ල පහු කරනකොට ආවා දඹුලු විහාරයට. එහෙමත් නැත්නම් රන්ගිර දඹුලු විහාරය කියවහම කවුරුත් දන්නවා. ගෝල්ඩන් ටෙම්පල් කියලාත් හඳුන්වනවා. ඉතින් අපි ආවේ මෙන්න මේ රන්ගිර දඹුලු විහාරයට තමයි ඉස්සෙල්ලාම වන්දනාමාන කරන්න. ඉතින් බලන්නකෝ මේකේ ලස්සන. මම පොඩි කාලෙත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊට වැඩිය චුට්ටක් සමහර දේවල් පරිසරයේ වෙනස් වෙලා තියෙනවා. හැබැයි ලෙන්නම් ඒ විදිහම තමයි. ඒකේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙමින් පවතිනවා. මොකද ඒ පාට එතකොට ඒ කැඩුණු බිඳුණු තැන් නැවත ප්‍රතිසංස්කරණයක් කරමින් යනවා. ඉතින් මේක ඇත්තටම ඓතිහාසික වටිනාකමක් තියෙන බොහොම පෞරාණික ඉතිහාසයක් තියෙන සිද්ධාස්ථානයක්. ඔයාලා ඇවිල්ලා නැත්තම් ඇවිත් බලන්න. මේ පාට එහෙම පේන්ට් නෙමෙයි මේවා ගස්වල කොළ පොතු මල් පාවිච්චි කරලා සිතුවම් සහ මේ වර්ණ ගැන්වීම් කරලා තින්නේ. ඉතින් මේක ගොඩක් වටිනාකමක් තියෙන පුදබිමක්. ඉතින් මේකේ ලස්සන මේ ඉහළ ලෙනේ උඩ පහළ ඒකත් කළු ගලක් ඒකෙත් කරලා තියෙන සිතුවම් ඔයගොල්ලෝ දකින්න ඇති. බලන්න කොච්චර ලස්සනයිද කොච්චර අමාරුවෙන් මේ දේවල් කරන්න ඇද්ද. හරිම ලස්සනයි. ඉතින් මේවා රැකගන්න එක තමයි ඉතින් අපිට තියෙන ලොකුම සම්පත. ඉතින් මේවා බලලා මේ තැනකට ආධාරයක් උපකාරයක් කරලා යන්න අමතක කරන්න එපා. මේ තියෙන්නේ මම දන්න විදිහට කවදාවත් ජලය හිඳෙන්නෙත් නැති ජලය උතුරන්නෙත් නැති මේ ඉහළ ලෙනින් ජලය බිඳුව කාන්දු වෙලා වැටෙන ජල බඳුන. එදත් මේක ඒ විදිහටම තිබුණා. අදත් එහෙම තියෙනවා. කවදාවත් ඉතිරෙන්නේවත් හිඳෙන්නේවත් නැහැ කියලා තමයි මං අහලා තින්නේ. ඉතින් එදා නම් එක කොටු කරලා තිබුණේ නැහැ. අද ඒක වෙනම කොටු කරලා තියලා තියෙනවා බලා ගන්න. ඉතින් ඔයාලත් මේ අවට ඉන්නවා නම් හරි මේ පැත්තෙන් යනවා නම් හරි මේ විහාරය ඇවිල්ලා දැක බලා ගන්න. හරිම වටිනා. ඒ වගේම මම දන්න විදිහට මේ වගේ තවත් ලෙන් විහාරයක් නම් මෙච්චර ලස්සන පිළිම තියෙන නැහැ. ඉතින් මේකේ ලස්සනත් මේ වීඩියෝ එකකින් බලාගෙන ඔයාලටත් පුළුවන් වෙලාවක ඇවිල්ලා නරඹන්න. ඔන්න බලන්නකෝ කොයිතරම් පිළිම ප්‍රමාණයක් නෙලලා තියෙනවද කියලා. ඉතින් අපි දඹුල්ලෙන් මං කියවනේ ඩ්‍රින්ක් හොයන්නේ කියලා. ඔන්න ඉස්සෙල්ලාම ආවා උණු වතුර ලින් බලන්න. ඔය තියෙන්නේ උණු ජලය තියෙන ලින් කිහිපයක්. ලින් 7ක් තියෙනවා. ඉතින් ඒකෙන් සමහරු නානවා. ඒකේ ලෙඩ හොඳ වෙනවා කියලා කියනවා. ඉතින් ඔන්න එක එක දේවල් තියෙනවා. ඉතින් මම නම් මේ ආපු ෆස්ට් ටයිම්. ඔන්න ඉතින් ඇත්තටම වතුර නම් රස්නේ තමයි. ඊළඟට ආවේ කෝණේශ්වරම් කෝවිලට. බලන්නකෝ ඒකේ ලස්සන. මෙතනට රාවණාගෙත් ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඔයාලට මම පෙන්නන්නම්කෝ. මෙතනට රාවණා ඇවිත් තියෙනවා. මෙන්න මේ තියෙන්නේ රාවණා කැපිල්ල කියලා. මේ ගල දෙබෑවෙන්න රාවණා කඩු පහරක් එල්ල කරා කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. මේකේ ලොකු විස්තරයකුත් සඳහන් වෙනවා. ඉතින් මම නම් ඒ දේවල් ඔයාලට කියන්න යන්නේ ආවොත් බලා ගන්න. ඔන්න මම දැක්කපු දේ ඔයාලට වීඩියෝ එකකින් අරගෙන ආවා. බලන්නකෝ පහළට එනකොට හිටපු යාළුවා එයා ෆොටෝ එකක් ගන්න වගේ ලස්සනට බලාගෙන ඉන්නවා. කියන්න ඕනේ මේ ප්‍රදේශයේ මුවොත් වැඩිපුර ප්‍රමාණයක් ඉන්නවා. ඔන්න ඊළඟට අපි ආවේ ගෝකන්න විහාරයට. මේ ඉස්සරහින් පෙන්නේ ඔයගලන්ට මුහුද. මේ තියෙන්නේ විහාරය. මේකත් ගොඩාක් පැරණි විහාරයක්. මේකේ ලස්සන සිතුවම් එහෙම තිබිලා තියෙනවා. දැන් ඒව ඔක්කොම විනාශ වෙලා ගිහිල්ලා. ඔයාලට මම පෙන්නන්නම්. මම දැක්ක කොටස් ටිකක් ලස්සන සිතුවම් තියෙන්නේ නැති. දැන් ඒව ගොඩාක් මේකේ විනාශ වෙලා ඇත්තෙම නැති තරම් මේ බලන්න මේ පොඩි කොටස් තියෙනවා බලා ගන්න. මේ ඉස්සරහින් පේන්නේ ෆෙඩරික් ෆෝර්ට්. එහෙමත් නැත්නම් ත්‍රිකුණාමල කොටුව කියලා කියන්නේ ඒක. මේ පන්සලේ තියෙන මේ හිටි පිළිමයක් තියෙනවා. සුදු පාට විශාල හිටි පිළිමයක්. මේ තමයි මේ භූමි ප්‍රදේශය. මේක මුහුද ආසන්නයේ තමයි තියෙන්නේ. ඔන්න ඉතින් දැන් මේ අපි යන්නේ ලංකාවේ මම දැනගත්ත විදිහට දිගම පාලම කින්නියා පාලම. ඇත්තටම මේක සෑහෙන්න දිගක් තියෙන ලංකාවේ දිගින් වැඩිම පාලම මේක කියලා තමයි අපි තොරතුරු දැනගත්තේ. ඉතින් ඕගොල්ලන්වත් මං එක්කගෙන යනවා. ඔන්න බලා ගන්න. කොච්චර දිගයිද කියලා ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. ඔන්න මං ඒක කිසිම එඩිට් කිරීමක් නැතුව හැමම දැම්ම ඕගොල්ලන්ට බලන්න.
බලන්නකො කොච්චර දිගක් තියනවද කියලා. ඔන්න ඔතනින් තමයි ඉවර වුනේ. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ මාබල් බීච් එකට. එනකොටම යාළුවෝ ගොඩාක් හිටියා අහසේ. බලන්නකො ලස්සන ඒගොල්ලෝ පියාඹන ඩිසයින් එක බලන්නකො. ඒකත් ඉතින් වීඩියෝ කරගෙන ඔන්න මේ තියෙන්නේ බීච් එක. ඉතින් බීච් එකෙත් පොඩ්ඩක් වෙලා ඉඳලා ඊළඟට අපි අපේ නැවතුමට අද දවසේ නවතින තැනට යන්නයි මේ හදන්නේ. ඔන්න අපි ට්‍රින්කොවලින් උදෙන්ම පිටත් වුණා පොළොන්නරුවට. මේ අපි ඇවිත් ඉන්නේ පොළොන්නරු රාජධානියේ සොළොස් මස්ථාන නරඹන්න. ඉතින් ඔයාලට මේ පේන සියලුම ගොඩනැගිලි, වෙහෙර විහාර, සිද්ධස්ථාන මේ ඔක්කොම එකම භූමියකදී නරඹන්න පුළුවන්. ඉතින් බලන්නකො මේ වටදාගේ, හැටදාගේ, එතකොට රජමාලිගා මේ හැම දෙයක්ම මෙතන තියෙනවා. ඉතින් මම දැකපු දේවල් මගේ කැමරා කාචයට හසු කරගෙන ඔයාලටත් අරගෙන ආවා දැක ගන්න. බලන්නකෝ එදා රජදවසේ කොච්චර විශ්මිත නිර්මාණද කරලා තියෙන්නේ කියලා. බලන්න මේ බිත්තියක තාප්පයක ප්‍රමාණය වුණත් කොයිතරම්නම් ශක්තිමත් ගොඩනැගිලි වෙන්නේ නැද්ද? මෙච්චර කාලයක් මේ විදියට හරි තියෙන්න. ඉතින් බලන්නකො මං හැම එකකම ගන්න පුළුවන් තොරතුරු තියෙන පුවරුත් අරගත්තා. කාට හරි අවශ්‍ය නම් ඒදී දැක ගන්න, බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ශෛලමය කණු. එහෙමත් නැත්නම් ගල් කණු. ඉතින් බලන්නකො මේවා යොදාගෙන මේ දේවල් හදන්න ඊ මිනිස්සු කොච්චර ශක්තිමත් වෙන්නේ නැද්ද කියලා. මේ තියෙන්නේ රජුරුව දියනාපු පොකුණක්. ඉතින් මේ පොකුණ ඇත්තටම හරිම විශාල පොකුණක්. අද වතුර නම් නැහැ ඒකේ. ඒ වුණාට ඒක දැක්ක කෙනෙක්ට දැක්ක ගමන් පේනවා ඒක පොකුණක් කියන එක. ඉතින් මේ තියෙන්නේ මේ පිටුපසින් පේන්න තියෙන්නේ සුදු පාටට ප්‍රතිසංස්කරණය කරන ලද පොළොන්නරුවේ කිරිවෙහෙර. මේ තියෙන්නේ ලංකාරාමය. මෙතනදී ඔයගලන්ට දැක ගන්න පුළුවන් අනුරාධපුරයේ අවකන බුද්ධ ප්‍රතිමාවට සමාන බුද්ධ ප්‍රතිමාවක්. ඉතින් පේනවාද ඒකේ ප්‍රෞಢත්වය තාමත් විදහා දක්වලා තියෙනවා මෙච්චර අබල දුබල වෙලත්. එදා කොච්චර ලස්සනට තියෙන්න ඇද්ද මේක. බලන්නකෝ ඒකේ ලස්සන. ඉතින් මේ විශ්මිත නිර්මාණය කරපු එදා හිටපු මිනිස්සු කොච්චරනම් දක්ෂ ඇද්ද. අද මෙච්චර පහසුකම් තිබිලත් මේ තරම් ලස්සන දේවල් නම් ඉතින් ඇත්තටම දකින්න නැහැ. මේ තියෙන්නේ පොළොන්නරුවේ ගල් විහාරය. මම දකින්න ආසාවෙන්ම හිටපු ස්ථානය. මේ තියෙන පිළිම වහන්සේලා සියල්ලම කළු ගලින් නෙලන ලද පිළිම. ඉතින් මෙතන හිටපු මහත්මයෙක් අපිට කිව්වා මේ කොටුක් දලකින් වටව කරලා තියෙන සමාධි බුද්ධ ප්‍රතිමාවේ පසුබිමේ තියෙන බිත්තියේ දෙකලවරේ අවුරුදු 900ක් පැරණි සිතුවම් තියෙනවා කියලා. ඉතින් අපි නම් ඒක දැක්කා කහපාට තීරු දෙකක් වගේ තිබුණා. ඔයාලත් මෙතනට එනවා නම් ඒක දැක ගන්න හරිම වටිනවා. දැන් මේ අපි ඇතුල් වෙන්න යන්නේ තිවංක පිළිමකට. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ බලන්න ලස්සන මුරගලක්, කොරවක් ගලක්. මේ තියෙන්නේ මේ ගොඩනැගිල්ලේ සිතුවම්. මේවා නම් දැන් බොහෝම දුර්වර්ණ වෙලා කැඩිලා බිඳිලා ගිහිල්ලා ඉතුරු වෙලා තියෙන පුංචි සිතුවම් කොටස් කිහිපයක් මම මේ වීඩියෝ එකටත් එකතු කරා. බලන්නකෝ එදා කොච්චර ලස්සනට තියෙන්නේ නැද්ද. අද මේ විදිහටම අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේවා අර පේන්ට් ඒවා මුකුත් පාවිච්චි කරලා කරපු සිතුවම් නෙමෙයිනේ. මන් දන්න විදිහට නම් මේ සිතුවම් මේ පිළිම වර්ණ ගන්වලා තියෙන්නේ ගස්වල කොළ, පොතු, මල්, ගෙඩි ඒවා භාවිතා කරලා. ඉතින් බලන්නකො කොච්චර ලස්සනට කරලා තියෙන්න ඇද්ද. දැන්ටත් මෙහෙම බලා ගන්න පුළුවන් නම් කියලා බලන්න මේ ආරුක්කු වහලේ ලස්සන. මෙතන තියෙන්නේ හිස සිඳුණු බුද්ධ ප්‍රතිමාවක්. ඉතින් එදා නම් මේක බොහොම ලස්සනට තියෙන්නේ නැති. ඉතින් අද නම් මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් බලන්නකො මේ සියල්ලත් බලාගෙන අපි ආවා පරාක්‍රම බාහු රජුරුව බලන්න. මේ තියෙන්නේ පරාක්‍රම බාහු රජුරුවන්ගේ ශෛලමය ප්‍රතිමාවක්. මේකට පුලසිසි ඍෂිවරයා කියලාත් කියනවා. ඉතින් මේක කොහොම වුණත් මම නම් කියන්නේ මේක මේ එදා හිටපු ගල්වඩුවන්ගේ විශ්මිත නිර්මාණයක්. ඉතින් කොච්චර ලස්සනට කොච්චර කැපකිරීමක් කරලා මේ දේවල් නෙලන්න ඇද්ද. බලන්නකො මේකේ තියෙන ලස්සන. මේ ලස්සනත් ඔක්කොම බලාගෙන
දැන් අපි මේ යන්න හදන්නේ පරාක්‍රම බාහු රජුරුව වගේම රටට ලොකු සේවයක් කරපු මහසෙන් රජුරුවන්වත් බලන්න. මේ තියෙන්නේ මින්නේරිය වැව. මේ ප්‍රදේශයේ ඉන්න අයට නම් අලුත් දෙයක් නෙමෙයි. මම නම් දකින පළවෙනි වතාව. ඉතින් මං හිතුවා මගේ මතක පොතට මේ ටික එකතු කරගන්න. මේ මින්නේරිය වැව ආසන්නයේම තමයි මින්නේරිය දේවාලය තියෙන්නේ. බලන්නකො මේ පරිසරයේ ලස්සන. මේක දැක්කහම නම් මට හිතුනේ මේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු මොනතරම් වාසනාවන්තද. එකක් රාජධානියක ඉන්නේ, අනිත් එක මේ පරිසරයේ ලස්සන. ඇත්තටම අපි ගොඩ වෙලා මෙතන හිටිය හරිම ලස්සනයි. අනේ ශබ්දයෙන් ඩිස්ටර්බ් වුණා නම් සෝරි. මේ මොන හරි වැඩක් කරනවා මේ අහල පහල ගෙදරක. මේ තියෙන්නේ මින්නේරි දේවාලය. ඉතින් මහසෙන් රජුරෝ දෙවියන් හැටියට අදහපු එක පුදුමයක් නෙමෙයි. අක්කර ගානක් අස්වත් ගන්න මෙච්චර ලොකු වැවක් ඉදි කරපු එකම ලොකු දෙයක් නේද? ඉතින් ඔන්න මේ ලස්සනත් බලාගෙන අපි ගෙදර යන්නයි හදන්නේ. ඔයාලට කොහොමද? ඔන්න ඉතින් ට්‍රිප් එක ගිහින් ඇවිල්ලා එනකොට අරන් ආපු තල්ගෙඩියෙන් තල්කිරි හදන්නයි යන්නේ. මමත් වීඩියෝ එකක් බලලා පළවෙනි වතාවට තමයි තල්කිරි හදන්නේ. ඔන්න ඉතින් තල්ගෙඩියේ තිත්ත යන්න තල්ගෙඩිය හොඳින් පුච්ච ගන්න ඕනි. විනාඩි 10ක් 15ක් වගේ. ඊට පස්සේ තල්ගෙඩිය හොඳින් හොදලා අරගෙන මෙන්න මේ විදිහට තල්ගෙඩියේ පිට පොත්ත ඉවත් කරගන්න ඕනි. ඒක ඉවත් කරගත්තට පස්සේ තල්ගෙඩිය කොටස් 3කට වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න ඕනේ පොල් ගෙඩියක පොල් කිරි, දිය කිරි සහ මිටි කිරි දෙකම එකට වාජනයකට දාලා අරගෙන ඒකට අර අපි සකසගත්ත තල් ගෙඩියේ එක කොටස එකතු කරලා මෙන්න මේ විදිහට ඒකේ තියෙන අර කහ පාට තල් කිරි ටික පොල් කිරිත් එක්ක මිශ්‍ර කරගන්නයි ඕනේ. මෙන්න මේ පෙන්නන ආකාරයට තමයි තල් කිරි පොල් කිරිත් එක්ක මිශ්‍ර කරගන්නේ. ඉතින් ඔයගලන්ට උදේම කුරුළු සද්දත් ඇහෙනවා ඇති. ඉතින් මට මේක හදනකම් ඉවසිල්ලක් තිබුණේ නැහැ. ඉතින් ආසාවටම ඉක්මනට හදන්න ගත්තා. මොකද මං අහලා තියෙනවා තල්ගිරි නරක් වෙනවා කියලා. ඉතින් ඒක අපරාධනේ. ඉතින් ඒක නිසා හිතුවා ඉස්සෙල්ලාම මේ වැඩේ කරලා ඉන්න. ඉතින් මේ විදිහට සම්පූර්ණ තල්ගෙඩියම තල්කිරි ටික මේ පොල් කිරිත් එක්ක මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් බලන්නකෝ. ඒකත් හරි අපූර්ව වැඩක් තමයි. බලන් හිටියට ලේසි කියලා ඒක එච්චර ලේසිත් නැහැ. හැබැයි ඉතින් හදලා බිව්වහම නම් හරි සතුටු හිතුණා. මොකද මමත් පළවෙනි වතාවට තමයි තල්කිරි බොන්නේ. ඒකත් ඉතින් මමම හදලානේ. ඔන්න ඔය විදිහට තල්කිරි ටික සකස් කරගත්තට පස්සේ ලිපේ තියන්න පුළුවන් භාජනයකට මේ කිරි ටික පෙරා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට තල්කිරි අපි පෙරාගන්නේ අර මේකට එකතු වෙච්ච කෙඳි ටික සහ අර පුංචි පුංචි රොඩු. මොකද මේක තල්ගෙඩිය පුච්චනවනේ අපි. ඉතින් අර මට නම් සම්පූර්ණයෙන් පොත්ත ඉවත් කරගන්න බැරි වුණා. පුංචි පුංචි කොටස් ඉතුරු වුණා. ඒකේ තිබිච්ච පොඩි පොඩි කෑලි පවා අර කිරියකට එකතු වෙනවනේ. ඉතින් ඒ සියල්ල ඉවත් කරගන්න පුළුවන් මේ විදිහට පෙරා ගත්තාම. ඉතින් මේ විදිහට පෙරලා තල්කිරි ටික සකස් කරගෙන ඊට පස්සේ අපේ රස පදමට ලුණු සහ සීනි එකතු කරගන්න ඕනේ. ඉතින් ඒක ඔයගොල්ලන්ගේ කැමැත්ත පරිදි ලුණු සීනි එකතු කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ලුණු සහ සීනි එකතු කරලා අපිට තියෙන්නේ මේක ටික වෙලාවක් හොඳින් ලිපේ උතුරවා ගන්න. ඒකට හේතුව තමයි මේ අපි මේ තල් කිරි එක හදන්න පාවිච්චි කරන්නේ පොල් කිරිනේ. ඉතින් ඒක නිසා මේක පොඩ්ඩක් ලිපේ උතුරවා ගන්න ඕනේ. අනිත් දේ තමයි මේ තල්කිරි එක රස්නෙන් බිව්වහම රස නැහැ කියලා කියනවා. මම නම් එහෙම බිව්වේ නැහැ. තල්කිරි හොඳට මේ විදියට සකස් කරගත්තට පස්සේ ශීතකරණයේ තියලා හොඳින් කූල් කරලා බිව්වහම තමයි කිව්වා රස. ඉතින් ඇත්තටම කූල් කරලා බිව්වා හරිම රසයි. ඉතින් මේ විදිහට ඒක ලිපේ තියලා පොඩ්ඩක් පුපුළු දාගෙන උතුරගෙන එන තරමට රත් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක හොඳින් නිවුනට පස්සේ ශීතකරණයට දාන්න. රස්නේ පිටින් නම් දාන්න එපා. මේ විදිහට පුපුළු දාගෙන උතුරගෙන එනකොට ලිප ඔෆ් කරලා මේක ටිකක් වෙලා නිවෙන්න තියලා ඊට පස්සේ ශීතකරණයට දාලා හොඳින් සිසිල් කරලා බොන්න හරිම රසයි. ඉතින් එහෙනම් ට්‍රිප් එකේ කතාවත් ඉවරයි. අදට ගිහිල්ලා එන්නම්.